අද මම අරගෙන ආවේ මලයාලම් සිනමා රසිකයන් හැමෝම කුතුහලයෙන් මග බලාගෙන හිටපු අමුතුම විදියක බීතියක් වගේම බඩ පැලෙන හිනාවක් අරගෙන ආපු ප්‍රකම්බනම් චිත්‍රපටයේ විචාරයයි. මේක හොර කොමඩි ගණයට අයිති නිර්මාණයක්. අපි මීට කලින් බලපු රොමැන්සම් වගේ චිත්‍රපටවල තිබුණු গুপ্ত බවත් හාස්‍යයත් මේකෙත් උපරිමයෙන් අඩංගු වෙලා තියෙනවා. චිත්‍රපටයේ කතාව ගෙතලා තියෙන්නේ මිතුරන් පිරිසක් වටා. ඔවුන් පදිංචි වෙලා ඉන්න පැරණි නිවසක සිදුවන අద్భుත ගැස්සීම් සහ ශබ්ද නිසායි මේකට ප්‍රකම්පනම් කියලා නම වැටලා තියෙන්නේ. ඔවුන් මුලින් හිතන්නේ මේක භූමිකම්පාවක් කියලා වුණත් පස්සේ උන්ට වැටහෙනවා මේක ඒ ගෙදර ඉන්න අద్భుත ආත්මයක වැඩක් කියලා. මෙහිදී ඒ ආත්මය පන්නන්න ඔවුන් කරන අමුතුම විදියේ ගුරුකම් සහ ඒ මැද සිදුවන පටලැවිලි හිතාමත් හාස්‍යජනක විදියට ඉදිරිපත් කරනවා. මේක නිකම්ම බය කරන හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි. එක මොහොතකදී ඔබ පුටුවෙන් විසි වෙන මට්ටමට බය කරලා ඊළඟ මොහොතේදී බඩ පැලෙන්න හිනස්සවන අපූර්ව නිර්මාණයක්. මිනිස්සුන්ට තියෙන බය සහ ඒ බය මැද මිනිස්සු හැසිරෙන විකාර රූපී ආකාරය අධ්‍යක්ෂවරයා ඊටමත් තාත්විකව ඉදිරිපත් කරලා තියෙනවා. චිත්‍රපටයේ කැපී පෙනෙනම දේ තමයි එහි ඇති ස්වභාවික රංගනය. මලයාලම් සිනමාවට ආවෙනික ඒ තාත්වික බව මෙහිදී හොඳින්ම දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම ඒ මිතුරන් පිරිස අතර තියෙන බැඳීම සහ ඔවුන්ගේ දෙබස් හුවමාරුව චිත්‍රපටයේ සාර්ථකත්වයට ලොකු හේතුවක් වෙලා තියෙනවා. සිනමාකරණය සහ පසුබිම් ශබ්ද මගින් ඒ গুপ্ত නිවසේ තියෙන බියකරු බව මනාව මතු කරලා තියෙනවා. ඒ වගේම මෙහි එන බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එක හාස්‍ය සහ බීතිය කියන දෙකම සමබරව පවත්වා ගන්න ලොකු දායකත්වයක් දෙනවා. සාම්ප්‍රදායික හොල්මන් චිත්‍රපටවල තියෙන ජම්ප් ස්කෝර් වලට වඩා අවස්ථාවට ගැලපෙන විදියට බය ගොඩනගන ආකාරය විශිෂ්ටයි. ප්‍රධාන චරිත නිරූපණය කරන නළු නිළියන්ගේ රංගනය අතිවිශිෂ්ටයි. ඔවුන්ගේ මුහුණේ ඉරියව් වලින් පවා හාස්‍ය මතු කරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයෙන් අපිට පෙන්වන්නේ අපි නොදන්නා බලවේගයන් එක්ක සෙල්ලම් කරන්න ගියාම සිදුවන අකරතැබ්බයන් සහ මිත්‍රත්වයේ තියෙන වටිනාකමයි. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට මේක ගොඩක් සමීප නිර්මාණයක් වෙයි කියලා මම හිතනවා. ඔබ මුංජා හෝ ස්ත්‍රී වැනි හොර කොමඩි චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් මලයාලම් සිනමාවෙන් ආපු මේ ප්‍රකම්බනම් කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයක්. මෙය හුදෙක්ම බය කිරීමකට වඩා ඔබේ සතියන්තය සතුටින් ගත කරන්න පුළුවන් සිනමා අත්දැකීමක්. ඉතින් මේ චිත්‍රපටය බලද්දී ඔයාලටත් ගෙදර දොරවල් හෙලවෙද්දී බය හිතුණද? නැත්නම් hina ගියාද? පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම කුතුහලය පිරුණු මලයාලම් විචාරයකින් හමු වෙමු. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් පහළ තියෙන bell සලකුණ click කරන්නත් අමතක කරන්න එපා. Excited? ചെറുതായിട്ട് വലിയ ആവേശം വേണ്ട